අපි ආව රාජාංගනේට අපිට පොඩි ආරංචියක් ආවා මේ වැහි බර කාලගුණයත් එක්ක මේක වන්දාලා කියලා. අපි දෙන්නත් ආවා ඩෑම් එක බලන්න. ඉතින් ගයිස් ඔයාලා ඉන්න අපිත් එක්කම යන්න ඩෑම් එක බලන්න. ඉතින් අද නම් අපිට එන වීඩියෝ එකක් ගන්න උන්නේ නැහැ. මොකද අපි අද හදිසියෙ තමයි ආවේ. ඉතින් මෙතනට ඇවිල්ලා බහපුවාම අපිට මාර ලස්සන ෆීලිං එකක් දැනුනේ. ඇත්තටම මේ වටේම තියෙන මේ වතුරත් එක්ක වාදී ඇත්තටම මාර ලස්සනයි. ඉතින් මේ ෆීලිං එක ගන්න පුළුවන් ඔයාලා වැස්ස දවසට ආවොත් විතරයි නිකන් ඇවිල්ලා නම් මේ ෆීලිං එක ගන්න බෑ. ඉතින් අපි මේ පාර දිගේ ඔහොම ඉස්සරහටම ගියා. යන්න යන්න තවත් ලස්සනයි. ඉතින් ඔහොම දිගටම ඉස්සරහට යනවා. යන්න ලස්සනයි තවත්. ඉතින් අපි ගියපු දවස් නම් මිනිස්සු ගොඩක් ඇවිල්ලා හිටියා ඒක බාන්න. දෙපැත්තේ මාළු විකුණන කට්ටිය ඒ කට්ටියත් ඉන්නවා. අපි යන් ඉස්සරහට ඩෑම් එකේ ඉතින් ලස්සන බාන්න ඔහොම. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ දැන් සෙනගත් ඉන්නවා සාමාන්‍යයෙන්. ඒවා විස්තර කියලා බලමු. අපි අද පොඩි ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න ඇවිල්ලා ඉන්නේ. බලමු මේ හරිය කොහොමද පේන්නේ කියලා. අදට ඩ්‍රෝන් එක ගෙනල්ලා තියෙන ඔයාලට රෙඩි කරලා අපි ඒකනොත් ඔයාලට දෙන්නම් වීඩියෝ එකක්. අපි අයියා ඉස්සරහට. ඉතින් අපි ඩෑම් එක උඩට ආවා. ඩෑම් එක උඩ ඉඳන් කොහොමද පේන්නේ කියලා බලන්න. ඇත්තටම එතනටත් ලස්සනයි. තව මේකට පල්ලෙහෙන් යන්නත් පුළුවන්. එහෙනම් අපි පල්ලෙහෙන් ගිහිල්ලා බලමු මෙතන කොහොමද පේන්නේ කියලා. එහෙනම් let's go. ගයිස් ඉතින් දැන් අපි ඉන්න ඩෑම් එක උඩ මාරම ලස්සනයි පිටුවට වැඩිය. ඇත්තටම මේ වාන්දාච්චි මං ආවේ පළවෙනි වතාවට මම පොඩි කාලේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ එන පළවෙනි වතාව මේක මට පොඩි කාලේ ආවට ඇත්තට මතක නැහැ. අපි බලමු ඉතින් යකට ගිහිල්ලා මම හිතන්නේ යටට යන්න පුළුවන්. අපි තව චුට්ටක් ඉස්සරහින් හම්බෙමු. ගයිස් අපි දැන් පල්ලෙහාට බහලා ඉන්නේ. ඉතින් අපි දැන් එතනට යමු. ඔයාලා දිගටම ඉන්න අපිත් එක්ක. ඉතින් අපි දෙන්න කොහොම හරි බැහැගෙන යනවා. ගයිස් ඉතින් පොඩ්ඩක් බලාගෙන යන්න ඕනේ. ඇත්තටම ලස්සනවා. හැමදාම වතුර ඉතින් ගයිස් අපි පල්ලෙහාට ආවා. මේකේ වාන්දෝටු 18ක් තියෙනවා. අපි ගියපු දවසේ නම් 2යි ඇරලා තිබ්බේ. අපිට කලින් ගියපු කට්ටිය නම් කිව්වා වාන්දෝටු 6ක් විතර ඇරලා තිබ්බා කියලා. ඒත් අපි ගියපු දවසේ නම් 2යි ඇරලා තිබ්බේ. ඉතින් මාර දියසෙල් ගොඩක් තියෙන්නේ. අපි දැන් පරිස්සමින් අඩිය තියාගෙන යනවා. නන්න ළඟට මැවිලා ඉන්නේ අපි. ඉතින් අපි දැන් ඇත්තටම ළඟටම ආවා. මා ඊට වඩා වැඩි ඇත්තටම මාර දරයි මේ වතුර පාර. දැන් තාම ගොරෝ දෙකයි ඇල්ලලා තියෙන්නේ. ඔයාලට මේ හරියත් අපි ඩ්‍රෝන් ෂොට් එකකින් පෙන්නන්න. මාරම ලස්සනයි. ඇත්තටම මේ අපි මේ මෙතන ඉන්නේ පොරොල් නිගමනාව දැක්කත් අයයි දැන් ඉතින් ඇත්තටම මොකද ඔයාලට කොහොමද පේන්නේ කියලා ඩ්‍රෝන් ෂොට් එකකින් පෙන්නන්න. දැන් ඔයාලට මේ හරිය ඇත්තටම මාරම view එකක් පේනවා උඩට. අට්ටම ලස්සනයි. ඔයාලට අපි උඩ ඩ්‍රෝන් ෂොට් එකේ මේක තියෙන අතිරිමත්තාවය තවත් මම කියන එකත් දැනෙන්න නැතුව වතුර කච්ච වැඩි ඇත්තටම උඩට වැඩිය අට්ටම ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා බලන්න. වයින් කාලේ විතරයි හැබැයි chance තියෙනවා. මොකද වයින් කාලේ වාන් දාන්න නැහැ. ඒක තමයි. ඉතින් ගයිස් උඩට පේන්නේ එහෙම තමයි ඩෑම් එක. පල්ලෙහාට මෙහෙම තමයි පේන්නේ.
අපිට ඩෑම් එකේ වතුර ඇරලා තියෙන වාන්දොටු ගාඩන යන්න දෙන්නේ නැහැ. අපි දෙන්න එකපාරක් ගිහිල්ලා එතන තිබ්බ විසිල් එකත් වැදුනා. ඊට පස්සේ අපිට එතන හිටපු කට්ටියක් දැන්න මෙහෙට එන්න කියලා. මොකද මෙතන මාළු අල්ලන්නත් දෙන්නේ නැති වෙයි කියලා ඊට පස්සේ යාලට. ඉතින් ඔහොම තමයි ලස්සනට පේන්නේ මෙතන. මෙතන වාන්දොටු 6ම ඇරලා තිබ්බ දවස්වල නම් මාර ලස්සනට තියෙන්න බෑ. හැබැයි බිමට නම් බහින්න බැරි වෙන්න ඇති ඒ දවස්වල. මොකද වාන්දොටු 6ක් අරපුවාම මේකෙන් ඉන්න අමාරුයි. ඉතින් මෙතන මාළුත් ඉන්නවා. අපේ මාම කෙනෙක් ඇහුවා මාළු ගන්නවද කියලා. අපි නෑ එපා කිව්වා. ඔයාලට ඉතින් මෙතෙන් අඩුවට මාළු ගන්නත් පුළුවන්. ඉතින් දැන් අපේ බ්ලොග් එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඊටු ටිකක් බලලා ඉතින් අපේ YouTube channel එක subscribe කරගෙනම ඉස්සරහට යන්න. බ්ලොග් එකක් ඉවරයි. අත්‍තරම ගොඩක් ස්තුතියි අපේ channel එක බලලා subscribe කරලා තියෙනවා නම් අනිවාර්යයෙන් තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. subscribe කරලා bell icon එකත් click කරන්න. thank you මෙච්චර අපිට එක රැඳිලා හිටියට. දැන් ඉතින් අපි යන්න යන්නේ. ඔයාලා කැමති මේ places එක තියෙනවා නම් කියන්න. යටින් comment එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට තවත් funny vlog එකක් නැත්නම් සුපිරි ගණේ වීඩියෝ එකක් ගේන්නම්. thank you